2022 ඒ කොටසේ 15 වෙනි ප්‍රශ්නය සුළු කරන්න කියලා තමයි දීලා තියෙන්නේ. 7x වර්ග බෙදීම y ඝනය ගුණ කිරීම 3y වර්ග බෙදීම 7x තමයි දීලා තියෙන්නේ. මේක හදන්නේ 7x වර්ග කියන එක 7x ගුණ කිරීම x කියලා ලියා ගන්න පුළුවන් නේ. ඊළඟට y ඝනය කියන එක y වර්ග ගුණ කිරීම y කියලා ලියා ගන්න පුළුවන්. ගුණ කිරීම 3y වර්ග 7x ඒ විදිහටම ලියා ගන්නවා. 3y වර්ග බෙදීම 7x. ඊළඟට මෙතන මේ තියෙන 7x ට උඩ 7x කපන්න පුළුවන් නේ. 7x ඒවා 1යි 7x ඒවා 1යි. ඊළඟට y වර්ග වලට මෙතන y වර්ග වලට මේ උඩ y වර්ග කපන්න පුළුවන්. y වර්ග 1යි මෙතන y වර්ග 1යි. එතකොට ඉතුරු වෙන්නේ x 3ෙන් ගුණ වුණාම 3x y 1ෙන් ගුණ වුණාම y විතරයි. 3x බෙදීම y.